ඔයා බලාපොරොත්තු වෙන දේවල් ඔයාට තාම ලබා ගන්න බැරි වුණාද? මොන තරම් ආකර්ෂණ නීතියේ ක්‍රමවේද භාවිතා කරත් ඉල්ලපු දේවල් ලැබුණේ නැද්ද? ආකර්ෂණ නීතිය කියන්නේ මැජික් එකක් වගේ දෙයක් නෙමෙයි. ආකර්ෂණ නීතියේ ක්‍රම තුලින් වෙන්නේ අපේම යටි සිත බලගන්වලා අපිට අවශ්‍ය දේවල් ආකර්ෂණය කරගන්න එක. ඉතින් මේකෙදි ප්‍රධාන වෙන්නේ අපේම යටිසිත. ඒ හරහා තමයි දේවල් ආකර්ෂණය වෙන්නේ අපිට. අපේ යටිසිත රීප්‍රෝග්‍රෑම් කරාට පස්සේ අපේ වයිබ්‍රේෂන් ලෙවල් එක අප් වෙනවා. ඉහළ වයිබ්‍රේෂන් ලෙවල් එකකට අපිට යන්න පුළුවන් වෙනවා. ඒ තුලින් ඉහළ වයිබ්‍රේෂන් ලෙවල් වල තියෙන දේවල් අපිට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. ඉතින් ආකර්ෂණ නීතියේදී ඔයා මොන ක්‍රමවේද භාවිතා කරත් මේ විදිහට බලාපොරොත්තු වුණ දේවල් ඔයාට තාම ලබා ගන්න බැරි වෙලා තියෙන්නේ ආකර්ෂණ නීතිය બ્લોක් වෙලා තියෙන්නේ ඔයාගෙන්ම සිදු වෙලා තියෙන වැරදි නිසා. ඉතින් දැන් අපි බලමු ආකර්ෂණ නීතිය બ્લોක් වෙන්න ඉල්ලන දේවල් නොලැබෙන්න බලපාන හේතු මොනවද කියලා. පළවෙනි දේ තමයි ඔයාගේ හිතේ තියෙන සැකය සහ නොයිවසිලිමත්කම. අවිශ්වාසය, සැකය කියන්නේ ඍණාත්මක වයිබ්‍රේෂන් ලෙවල් එකක තියෙන දේවල්. ඔයා මොන මෙතඩ් එක කරත් මේ නෙගටිව් වයිබ්‍රේෂන් වල තියෙන සැකය, විශ්වාසයක් නැතිකම ඔයාගේ හිතේ තියෙනවා නම් ඔයා ඉල්ලන දේවල් ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ දේවල් ලැබෙන්න ගොඩක් පරක්කු වෙනවා. ආකර්ෂණ නීතිය වැඩ නොකරන්න බලපාන ප්‍රධානම දෙයක් තමයි ඔයා කරන දේවල් ගැන විශ්වාසයක් නැති එක. විශ්වය ගැන විශ්වාසයක් නැති එක. කොහොමද මේ දේවල් වෙන්නේ? කොහොමද මං ඉල්ලන දේවල් ලැබෙන්නේ? කවදද ලැබෙන්නේ? ඇයි තාම නැත්තේ? තව කොච්චර කල් යයිද? ඇයි පරක්කු වෙන්නේ? මෙන්න මේ වගේ සිතුවිලි ඔයා ළඟ තියෙනවා කියන්නේ ඔයාට විශ්වාසයක් නැහැ කියන එක. ඔයා මෙහෙම හිතන්න ඔයා තුල නෙගටිව් සිතුවිලි තව වැඩි වෙනවා. ඔයාගේ වයිබ්‍රේෂන් ලෙවල් එක ඒකෙන් පහළට යනවා. ඉතින් ඒ නිසා මුලින්ම ඔයා මේ මොන ක්‍රමවේදය කරන්නත් කලින් ඔයා ගැන, විශ්වය ගැන විශ්වාසයක් ඇති කරගෙන කරන්න. සතුටින්, සැහැල්ලුවෙන් කරන්න. ඊට පස්සේ මේක ගැන දිගින් දිගටම හිතන එක නතර කරලා හැමදේම කාලයට බාර දෙන්න. විශ්වයට බාර දීලා සතුටින් ඉන්න. මේක ඔයාගේ මනසට වදයක් හෝ බරක් කරගන්නේ නැතිව ඉවසීම පුහුණු කරන්න. කාලය විශ්වාස කරලා ඔයා මේ දේවල් දිගටම කරගෙන යන්න. ඔයාගේ අනාගත අරමුණු අන් අය සමග බෙදා ගැනීම. ඔයාගේ ඉලක්ක, අරමුණු ඔයා තව කෙනෙක් විශ්වාස කරලා කියන එක ආකර්ෂණ නීතිය બ્લોක් වෙන්න බලපාන හේතුවක්. මේ ලෝකේ ඉන්නේ විවිධ අදහස් තියෙන, විවිධ වයිබ්‍රේෂන් ලෙවල් වල ඉන්න අය. විවිධ මානසික මට්ටම් වල ඉන්න මිනිස්සු. ඒ හැම කෙනාම අපේ වයිබ්‍රේෂන් ලෙවල් එකට, අපේ අදහස් වලට ගැලපෙන්නේ නැහැ. අපේ ළඟම ඉන්න කෙනෙක් වුණත් ඒ කෙනාගේ ඇතුළාන්තය අපිට පේන්නේ නැහැ. ඒ වගේම එයාගේ අදහස්, සිතුවිලි මතු පිටින් පේනවට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම අයට අපේ අරමුණු කිව්වම එයාලා අපිට ඊර්ෂ්‍යා කරනවා. අපිව ඍණාත්මක කරන්න උත්සාහ කරනවා. අපිව මානසිකව වටන්න උත්සාහ කරනවා.
අපිට ওই දේවල් කරගන්න බැහැ කියලා හිත යටින් එයාලා hina වෙනවා අපිට. අපිව විහිළුවකට ගන්නවා. අනිත් දේ තමයි එයාලගෙන් පිටවන වචන අපේ ජීවිතයට අපේ ලයිෆ් එකට ගොඩක් බලපාන්න පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙක් එක්ක ඔයාගේ අරමුණු, ඔයාගේ බලාපොරොත්තු ගැන කියන්න යන්න එපා. ඒක කරනවා නම් ඔයා සම්පූර්ණයෙන්ම ඒක නතර කරන්න. ඉතින් මේ හේතුව නිසාත් ඔයාගේ අරමුණු ඉටු කරගන්න ප්‍රමාද වෙන්න පුළුවන්. ඔය ආකර්ෂණ නීතිය භාවිතා කරන වෙලාවට විතරක් ධනාත්මක වෙලා වැඩක් නැහැ. ඒක තේරුමක් නැහැ. මොකද මේ හැමදේම අපේ මනසත් එක්ක කරන ක්‍රියාවලියක්. අපේ අදහස් සිතුවිලි ඍණාත්මක නම් අපේ මනස ඍණාත්මක දේවල් වලින් පිරීලා නම් අපේ ভাইබ්‍රේෂන් ලෙවල් එකක් තියෙන්නේ පහළ මට්ටමක. ඉතින් මෙහෙම ඉන්න කෙනෙක්ට ආකර්ෂණ නීතිය වැඩ කරන්න කල් යනවා. එහෙමත් නැත්නම් එයාගේ ජීවිතයට ඍණාත්මක දේවල් ආකර්ෂණය වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා ඔයා හැම දවසකම හැම මොහොතකම පොසිටිව් විදියට හිතන්න. ඍණාත්මක අදහස් ඔයාගේ මනසින් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා පුළුවන් තරම් ධනාත්මකව සුබවාදීව හිතන්න පුරුදු වෙන්න. ඔයාගේ තියෙන නොපැහැදිලි සහ අවිනිශ්චිත අරමුණු නිසා බලාපොරොත්තු වන දේවල් ඉටු නොවෙන්න බලපානවා. ඔයාට අවශ්‍ය දේ ගැන පැහැදිලි අවබෝධයක් නොමැතිකම ආකර්ෂණ නීතිය බ්ලොක් වෙන්න බලපාන තවත් එක් හේතුවක්. ඒ කියන්නේ ඔයාට තියෙන අරමුණු වැඩි වෙනකොට අවධානය වෙනස් වෙනවා. ඔයාගේ ආශාවල් වැඩි වෙන නිසා මනසට ක්ලියර් අදහසක් ගන්න බැහැ ඔයාගේ ගෝල් එක ගැන. ඒ නිසා මුලින්ම ඔයාගේ ගෝල්ස් ක්ලියර් කරගන්න. නිශ්චිත අරමුණක් හදාගන්න. ඔයාගේ ගෝල්ස් අතරින් ඔයාට වඩාත්ම වැදගත් වෙන අරමුණ වෙනුවෙන් අවධානය යොමු කරන්න. එක වරකට එක ගෝල් එකක් තෝරගන්න. ඒකට සම්පූර්ණ අවධානය දීලා ඒ දේ සාර්ථක වුණාට පස්සේ අනිත් ගෝල්ස් එකින් එක සාර්ථක කරගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ මනසට ක්ලියර් අදහසක් දෙන්න ඔයාගේ ගෝල් එක ගැන. යටිසිතේ ශක්තිය ගැන ඔයා සීමා සහිතව හිතන එක ආකර්ෂණ නීතිය වැඩ නොකරන්න බලපාන තවත් හේතුවක්. අනිත් දේ තමයි ඔයාගේ සිතුවිලි හැඟීම් වැරදි විදිහට යොදා ගන්න එක. ඔයා පුළුවන් තරම් ඔයාගේ සිතුවිලි ධනාත්මකව හසුරවන්න. පුළුවන් තරම් ධනාත්මක මනසින් ඉන්න බලන්න. ඉතින් ඔයාගේ බලාපොරොත්තු ඔයා ඉල්ලන දේවල් නොලැබෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මම මේ කිව්ව කරුණු තමයි. ඉතින් ඔයා දේවල් බලාපොරොත්තු වෙන්නේ ආකර්ෂණ නීතිය භාවිතා කරන්නේ මේ කිව්ව වැරදි කරන ගමන් නම් අදම ඔයා මේ දේවල් වෙනස් කරගන්න. මේ අඩුපාඩු ටික හදාගෙන සතුටින් සහ විශ්වාසයෙන් ආකර්ෂණ නීතිය භාවිතා කරලා ඉහළම ප්‍රතිඵල ලබා ගන්න. ඉතින් මම මේ කිව්ව කරුණු ටික තමයි අද වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න ඕන උනේ. මේ වීඩියෝ එක හරහා ඔයාට අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා නම් මේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලාත් මතක් කරනවා.